එවරස්ට් තරණය කළ පළමු කණ්ඩායමේ අවසන් සාමාජිකයා මිය යයි. ලොව උසම කන්ද ලෙසින් පිළිගැනෙන අඩි 8,848ක් උස ඇති එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ නේපාලයේ කාංචා ශර්පා ඊයේ අභාවප්‍රාප්ත විය. පසුගිය දින කිහිපයේදී රෝගාතුරව සිටි ඔහු කත්මණ්ඩු නුවරදී සිය දිවිසැරිය නිමා කරන විට වයස අවුරුදු 91ක් විය. එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සින් නෝගේ නායකත්වයෙන් යුත් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම 1953 වසරේදී ලොව පළමු වරට එවරස්ට් කඳු මුදුන සාර්ථකව තරණය කරනු ලැබුවා. කඳු නැගීමේ අත්දැකීම් නොතිබුණද සති දෙකකට වඩා වැඩි කාලයක් පැවති මෙම දුෂ්කර ගමනට ඔහුද සහායකයෙකු ලෙස එක්ව තිබෙනවා. ඒ වන විට කාංචා ශර්පාට වයස අවුරුදු 19කි. එතැන් සිට දශක දෙකකට වඩා වැඩි කාලයක් ඔහු එවරස්ට් තරණය කරන්නන් වෙනුවෙන් සහාය දක්වා තිබෙනවා. කාංචා ශර්පා නේපාල කඳු මාර්ගෝපදේශකයින්ගේ පුරාවෘත්තයක් මෙන්ම ආශිර්වාදයක් ලෙස ගෞරවනීය පිළිගැනීමක් ලබා තිබූ අයෙක්ද වේ.